ඔන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉච්චිලා තියෙන විදිය. ඔන්න ටැප් එක කැඩුනා. ටැප් එකනේ හොස් එක. හොස් එක ගැලවිලා ගියා. දැන් කලවම් හාමිනේ ඇවිත් තියෙන කලවම් කරන්න. හායි good morning යාළුවනේ. අද අපි මේ අපේ අලුත් vlog එකෙන් ගේන්නේ අපේ ගෙවතුව ගාවට අවශ්‍ය කරදහය වීඩියෝ එකක්. කරදහය හදා ගන්න වීඩියෝ එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. අද දවසේ අපි හදනවා. දැන් වෙලාව 8යි උදේ 8යි. එහෙනම් මේ අපේ පොඩි මෑණුත් ඉන්නවා. good morning කෑ. ඈ ඇහුන්නේ? good morning. hi. එහෙනම් අපේ මේ වීඩියෝ එකෙන් බලන්න අපි කරදහය හදන විදිය. මේ ඔයාලට පේන්නේ යාළුවනේ අපි උඩහ හන්දියෙන් තනබද්දිගම හන්දියේ වීමෝලෙන් ගත්ත කරදහය. 10ක්. සමා වෙන්න 10ක්. පිටිපස්සේ ඉඳන් මට කියනවා කරදහය නෙමෙයි 10ක්. 10ක්. 10 ගෝණිය අපි ගෝණි දෙකක් ගත්තා. එකක් කලින් පිච්චුවා. මේ දෙවෙනි එක අන්න අපිට මේවා නිකන් හම්බුනේ. ඔව්. බොහොම ස්තුතියි වන්ට වෙනවා ඒ මාමට. මාමට මේ තියෙන්නේ 10ක්. 10ක්. මේක හලාගමුනේ. ඔව් ඕක හලන්න. එන්නේ තියවත් කොහොම නේ ඕක කෙලින්ම හලන්න. උඩට මේ වෙන්නේ. මේ මේ මේකට ගසන්න. හරි. wow it's beautiful ද අර බාගෙත් දාමුද දින්ද ඉතුරු බාගේ ඉදා පොඩ්ඩයි නෑ සුදු මැණික ඔය කසනවා කසයි ඔව් කොසුදු මාතර ඔන්න හටෙන් පුතේ මේක තමයි අපි එදා කලින් මේව කරගත්ත එක ඒකේ භාගයක් කරගත්ත ඒක එකමාරක් විතර 10 කර කරන්න හදන්න. ඉච්චන් හදන්න. නෑ නෑ ඌ දාන්න. සුදු මාත්‍යා චුට්ටක් පස්සට වෙන්න. කො කර නෙවෙයි 10. මේවා මේ හොඳ 10 මේ කුඩු නෙවෙයි තියෙන්නේ. සම්පූර්ණ හොඳ 10. කුඩු ඒව ගන්න නෑ කියලා තමයි අහලා තියෙන්නේ අපි. සුදු මාත්‍යා මෙහෙට සුදු අපි දැන් හදන්නේ පොල් කටු 10ක් විතර පුච්ච ගන්න. 10ක්. ඒකට දාන්න. පොල් කටු අඟුරු තමයි අපි දාන්නේ මේකට. කඩන්න ඕනේ නැද්ද? ඒකට කඩන්න ඕනේ පුච්ච මේ. ඒ ටික නවන්න එක තැනකට නව. එක තැනකට නව. ඔන්න පොඩ්ඩයි හැටෙන්නකො. පොඩ්ඩයි මිටි නාව හදලා. නෑ එතකොට ගින්දර. මෙහෙම ඉන්නවා. ඉතින් වැඩි එක අපි පිච්චෙනකොට තියමු. මේවා. බයයි. ඒක උදියද? පොල් කටු පුච්ච ගන්නවා අපි මිනිසරේ තියන් හදිස්සිය. පොල් කටු 10ක් විතර දැම්මම අපිට ඉක්මනට පුච්ච ගන්න පුළුවන්. ඉතින් අපි 10ක් විතර දානවා. දැන් මේ ඔයාලට පේන්නේ පොල් කටු ටික පිච්චෙන මුල් අවස්ථාව. තාම පටන් ගත්තා විතරයි. අපි බූම් තෙල් දාලා තමයි පොල් කටු මේ පුච්චන්න දැම්මේ. හරි. අපි දැන් හදන්නේ පොල් කටු ටික පිච්චෙනකන් අතන මේ කර 10 ටික අර 10 sorry 10 ටික මට වැරදෙනවා. එදත් වැරදුනා අදත් වැරදෙනවා. වැරදීම ගොඩක් වැඩි. 10 ටික ෆ්ලැට් කරගන්න. අපි පටන් ගමු වැඩි හිමින්සරේ. මෙහෙම මේ පොල් කටු ටික දාන්න. ඇතුළට දාගන්න පුළුවන් වෙන්න. ලස්සනට මේ සීරුවේ ඇති දක්කාරන්නේ මේ වගේ ෆ්ලැට් කරගන්නවා. මෙයා ඇති ගොඩක් කරන්න එපා කිව්වොත් ඇහෙන්නේ නැති මේ
ගානට ගානට කට් කරගත්තා මේ පෝල් කටු පිච්චෙනකන් තමයි අපි දැන් වෙන්නේ. දැන් අපි පෝල් කටු පිච්චෙනකන් ඉන්නේ. පෝල් කටු පිච්චුනට පස්සේ ඒක කෙලින්ම මේකට දානවා. දාලා වහලා පුච්චනවා. පුච්චනවා කියන්නේ පිච්චෙන්න තියෙනවා. පැය ගානක් අපි 12ට විතර වගේ ඇවිල්ලා බලමු මේක කොහොමද පිච්චිලා තියෙන්නේ කියලා. අර පොල් කටු අඟුරු වලින් මේක හෙමින් සැරේ පිච්චෙන්න තියෙන. ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති පෝල් කටු පිච්චෙනවා. මෙතනින් පේනවා අපි ෆ්ලැට් කරගත්ත 10 ටික ඈතින් අඟුරු වෙවි තාම නෑ පිච්චි තියෙනවා පොල් කටු ටික. ඔන්න යාළුවනේ අපි දැන් මේ ගිනි ගන්න පොල් කටු වල අඟුරු අරගෙන 10 ගොඩ උඩට තියන්න හදන්නේ. දැන් තිබ්බය. හොඳට ගිනි ගන්නවා. ඒ ඔක්කොම අරගෙන තියනවා. 10 ගොඩ උඩ වලට පේනවා ඇති. වීඩියෝ එකේ කොහොමද පිච්චෙනවද? රස්නේද? අර කබලට දාගත්තනම් මේ කැලි ටික දාන්න තිබ්බා. ඔව්නේ. අතරත් කබල. හොඳට ගිනි අරගෙන තියෙන අඟුරු පේනනේ ඔයාලට. ඉතුරු අඟුරු ටික කබලට දාගෙන දාන්න හදන්නේ. නැත්තම් දාන්න බැරි. ඔව් නැත්තම් අතින් අල්ලන්න බැරි හින්දා පිච්චෙන හින්දා ඉතුරු අඟුරු ඔක්කොම කබලට දාගෙන ගොවි මහත්මිය දානවා. අනේ. හොඳට දැන් මේ ඔයාලට පේන ඇති ගිනි ගන්නවා. දැන් මේක වහන්න ඕන. දැන් වහන්න දිනු. දැන් අපි වහන්න හදන්නේ. දැන් මේ වහන ගමන් ඉන්නේ අඟුරු ටික යට දාලා පැට් කරගත් හින්දා උඩට දාලා දැන් ඉතුරු වටේ තිබ්බ 10 උඩින් දාලා වහනවා. එතකොට මේක ගිනි ගන්න ඕනේ නේද දුමත්. ගිනි ගන්න නෑ. ගිනි ගන්න දෙන්නේ නෑ කොයි වෙලාවක. ගිනි ගන්න නෙමෙයි මොකද ඒ කියන්නේ? පිච්චෙන්න දෙන්න ඕන මේ පොල් කටු වල රස්නේ. මෙලෝ වැඩක් දෙන්න තු. තව පුරුදු වෙන ගමන් ඉන්නේ. ඒකනේ නාට්‍ය කළා මෙහෙට නේ බැස්සිස්සෙන. මේ අපි මේ අමතර කරන වැඩක්. මේ අපේ ප්‍රධාන රාජකාරිය නෙවෙයි. අපි ආසාවට කරන්නේ ගෙවතුව ගාව. මේ ඉතින් අපිට හිතුණා කරදායිය කඩවල වල ගන්න තියුණා අපිටම හදාගන්න. ඔව් අපිම හදාගන්න ඕනේ කියලා හිතුණා. කොහොමද කියලා ඊයත් දෙකීමත් ඉඳ ගන්න. ඉතින් අපි කරදායිය කඩෙන් ගේන්නේ. 10 ගෙනල්ලා කර 10 කරගන්න. මේක හිමින් පිච්චෙයි. අපි තව 11ට 12ට විතර වගේ ඇවිල්ලා බලමු මේක මේ. ඔන්න යාළුවනේ දැන් අපි මේ පොල් කටු අඟුරු ටික 10 ගොඩ ඇතුළට දාලා ඒක වහගත්තා. වහගෙන දැන් මේක ආයිමත් පොත වගේ හදාගෙන දැන් මේ අපි තව ටික වෙලාවකින් එනවා. අපහු මේක මේ පිච්චිලා තියෙන විදිය බලන්න අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. එතකොට පෙන්නන්නම්. දැන් අපි මේක දැන් පිච්චෙන්න මේ වෙලා මේ කළා යනවා. මේක ඇතුළට අඟුරු දාලා අපි යනවා. ඊපස්සේ මේක දැන් එක පාට පිච්චෙන්නේ මේකට පැය ගාණක් යනවා වැඩේට. මේක දැන් මේ ඇතුලේ පොල් කටු වල රස්නේ අතට දැනෙනවා. මේ පැත්තේ. ඔව්. මේ පැත්තේ නෑ. මේ පැත්තෙන් දැනෙන. මේ පැත්තෙන් ටුක්ටක් විතර. මේ පැත්තේ හොඳටම දැනෙනවා. මේ පැත්තේ නම් හොඳටම දැනෙනවා. මේ පැත්තේ නම් එච්චර නෑ. මේ අතට දැනෙනවා. නේද? හිමින් පත් වෙනවා. අපි ආයෙත් මේ තව ටිකකින් එනවා. පැය දෙකක තුනකින් විතර මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එහෙනම් මේ බලමු. එතකොටත් අපි ඉතුරු කෑල්ල බලමු. ඔන්න යාළුවනේ අපි කිව්වා 11ට විතර එනවා කියලා මේක බලන්න පිච්චිලා තියෙන විදිය. ඔන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පිච්චිලා තියෙන විදිය. ඔන්න පිච්චි විදිය පෙන්නන්න. කොමින්ද? ඔන්න බලන්න මේ පැත්තෙන් නම් ගොඩක් පිච්චිලා තියෙනවා. එහා පැත්තට මේ පැත්ත කළු වෙන්න පිච්චිලා. දැන් මේක අපි මේ කලවම් කරනවා. පොඩ්ඩක් කළු වෙන්න පිච්චිලා. ඔව් අපි මං හිතුවේ මේ වටේටම ලප වගේ තියෙවි කියලා. නෑ ලප වටේට ලප නෑ. ඔන්න දැන් මම මේක මේ
කලවම් කර මේව කරන්න යන්නේ ආයි කන්ද කලවම් කරන්නයි යන්නේ. මෙහෙම කරලා ගොඩ ගහලා ඒත් අපි තව ටික වෙලාවක් තියෙන පැය සමහර අය කියන මේක පැය 12ක් යනවා කියලා ගෝණියක් විතර පුච්චන මේක හැබැයි අලු වෙන්න දෙන්න හොඳ නෑ අපි 10ක් කොහොමද වා පේනවද මේකට හැබැයි සවලක් ඕන මාරයි නියමයි එල කීරි එල පවුසි පත්ත පට්ටාත ඔන්න බලන්න වටේට වටේට එනවා මම වටේට ඔන්න ඔන්න කලු අගුරු එක අතරින් 3ක් විතර වගේ තමයි කර 10 කරගන්නේ සම්පූර්ණයෙන්ම 10 කරගන්නේ අපි අවසරයක් දැන් මේක මික්ස් කරන්න ඕන හොඳ අඟුරු වලින්ම මේ 10 කියලා මොකද මුකුත් කරේ 10 මේ අදලා කට්ටිය තියෙන්නේ ඔය මේ අර පැල තියෙන කඩෙත් තිබුණේ 10 පැකට් කරලා තියෙන විකුණන් හොඳ මේ එකක් 10 විකුණනු ලැබි කියලා බොරුව මේ පැත්තේ මේ වැඩි හරියක් පිච්ච මේක මෙහෙමම ආයි අපි ගොඩ ගහලා ආයි යනවා ආයි පැය දෙකකින් විතර වගේ එන්න ඔව් මේ අඟුරු වල එහෙනම් අපි ආයෙමත් පැය දෙකකින් 3කින් විතර හමු වෙමු ඔන්න යාළුවනේ දැන් වෙලාව හරියටම 2යි මේ තියෙන්නේ 2ට අපේ 10 එකේ තත්ත්වේ දැන් ගොඩක් පිච්චිලා පේනවනේ කළු වෙලා හොඳටම ඔයාලට හරියටම 2යි වෙලාව 2 ටිකක් පහුවෙලා 2:05යි වගේ මෙහෙමයි ඉතින් තියෙන්නේ අපි කලින් ආවේ 11ට ලඟ වෙලා දැන් ආවේ 2කට හරියට කලවම් ගාමිනේනවා දැන් කලවම් හාමින ඇවිත් තියෙන කලවම් කරන්න දාවේ මේ කඩුවේ දැතුව මේ පැත්තට චුට්ටක් හොරයි මේ දැන් අපි මිගු මිස් කරන්නද ඒ දුවකුත් අර ලොකු දුව පිරිගඩින් දාන්න මම හිතන්නේ මේක 4 විතර වෙනකොට පුච්චගෙන ඉවර කරගන්න පුළුවන් දැන් අපි ආයෙමත් අපි 4ට එන්නේ ආයි දැන් අපි මම හිතන්නේ උරු ටික යට තියෙන්නේ ඔය කරි කර මේක අපි 4 හරිද දැන් අපිට ආයිමත් කීයට විතර වගේ අපි 4ට විතර ආයි එන්න දැන් 2යිනේ 4ට එන්නම් මේ 2 වෙලාවේ තත්ත්වය මේ 2 වෙලාවේ 10 තත්ත්වයයි ඔන්න යාළුවනේ අපි දැන් 4 මාට ලඟ වෙලා එනවා කිව්වනේ මේ 4 මාට කර 10 එකේ තත්ත්වය කොහොමද කළු වෙන්නම අඟුරු වෙන්නම 10 ටික පිච්චිලා තියෙනවා බලමු අපි මේක දැන් ආයිමත් අවුල්ලා කොහොමද තියෙන්නේ කියලා එහෙනම් අපට ගන්න වැඩේ මම හිතන්නේ දැන් නම් තාට ඇවිත් වගේ දැන් වැඩි ඉවරයි වගේ මට සිකිතු කොහොමද අලු වෙන්නේ අලු වෙයි දන්නේ දැන් මම වතුර ගහන්න වෙයි වගේ අතිර අපි මේක නිවමු අපේ ඕනවට වැඩියත් පිච්චිලා දෙකද අලු වෙලා නේ අලු නෙවෙයි අලු වෙලා කර වෙලා අලු වෙන්න ඇතුව ඔන්න අපේ කර 10ක දැන් තියෙන්නේ අපිට මේක පස්සේ එක මිස් කළා පැල ඉඳනකොට අපිට ගන්න පුළුවන් මේක අපිට ඕන නැත්නම් තව මේ වුණොත් මේ අලු වෙලා ගන්න හොඳ නෑ 4න් 3ක් 10 මේව කරගන්න උනන්නේ 4න් 4ම පිච්චිලා ඒ කියන්නේ සුදු පාටේ වඩුයිනේ කහ පාටේ ඔන්න යාළුවනේ අපි දැන් හදන්නේ කර 10 එකට වතුර දාලා නිවා ගන්නනේ මෙහෙම ඇඟිල්ල තියලා චුට්ටේ අන්න අරින් ටැප් මං ගහන්න පොඩ්ඩක් ටැප් එක කැඩුනා ටැප් එකනේ හොස් එක ගැලවිලා ගියා දැන් දැනට නිවා ගන්න වතුරක් දැම්මා හරි වහන්නකො මේ තියෙන්නේ අපි හදාගත්ත කහර 10යි කොහමද යාළුවනේ
ගාන්ට ඇවිත් තියෙනවා ඒකනේ උගලන්ට කරදායත් එක තව වැඩක් වෙනන්නද අර තියන්නේ අපිට කඩා ගන්න බැරුව තියෙන රම්බුටාල් ඔන්න යාළුවනේ මේ වලට පේන්නේ පෑගෙනත් එක වලට පේන්නේ මේ කළුවට අපි හදාගත්ත කරදහය ටික එහෙනම් ඔයාලා මේ සම්පූර්ණ වීඩියෝ එකම බලාගන්න නැති අපි උදේ ඉඳන් පැය 8ක් විතරනේ පැය 8ක් පැය 8ක් අතරද කොහොමද මේ 10 කරදහය කරගෙන හදාගත්තේ කියලා අපි උදේ 8ට වගේ 8ට පටන්ගෙන දැන් 8ට දැන් කී 4:00මාර ඔය 4:00මාර පහුවෙලා දැන් කොහමද පහට ළඟ ඇති ඔය කාලය ඇතුළත කරදහය හදාගත්තේ මේ තියෙන්නේ එහෙනම් අපේ තවත් අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු අපි ඔය එතකන් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න බෙල් බටන් එකත් දබන්න මේ වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා